Hi, welcome to my YouTube channel. වෙලාව උදේ 4:45යි. අපි ලෑස්ති වෙන්න ගාලා යන්න. අපි කියලා කිව්වට මෙතන ඉන්නේ මම විතරයිනේ. බලමු අද මම යන්නේ කාත් එක්කද කියලා. එතකොට මේ ඉන්නේ මගේ යාළුවෝ. අපි එකම වයසේ එකම ඉස්කෝලේ අය නෙවෙයි. අපි ශාස්ත්‍ර පන්ති දහම් පාසල්. එතකොට වගේ ගියපු යාළුවෝ ක්ලාස් එකට ගියපු අපේ ගමේ ඉන්න අපේ වයසේ යාළුවෝ සෙට් එක. අපි ඉතින් මෙහෙම ප්ලෑන් කළ ට්‍රිප් එකක් යන පළවෙනි වතාව ෆස්ට් ටයිම් නිසා අපි හරිම එක්සයිටඩ් මාර්ම සතුටෙන් තමයි අපි ඉන්නේ. ඉතින් දැන් යන ගමන් අපි හැමෝම කතා කර hina වෙවි හරිම එක්සයිටඩ් අපි හැමෝම. අපි අද යන්නේ ගාල්ලේනේ. අපි අද ගාල්ලේ යන්නේ ඩේ අවුට් එකක් රිසෝට් එකක ඩේ අවුට් එකක් විදියට තමයි යන්නේ. ඉතින් අපි බලමු අද දවසේ අපි මොනවද කරන්න කියලා. අපි දැන් හයිවේ එකේ ඉන්නේ. අපි දැන් සර්විස් ඒරියා එකේ නතර කරා උදේට කන්න ඒ වගේ දේවල් වලට. ඉතින් සමහරක් අය නම් උදේට කෑව, සමහරක් අය උදේට කෑවේ නෑ. මමත් නෙස්කැෆේ එකක් විතරක් බීලා හිටියා. ඉතින් යාළුවෝ ඉස්කෝලේ කාලේ වගේ එකට බෙදාගෙන එකට කනවා. ඉතින් හරිම සතුටුයි. අපි දැන් යන ගමන් ඉන්නේ ආයෙමත්. අපි දැන් වැලිපැන්නෙන් එක්සිට් වෙන්න තමයි හදන්නේ. වැලිපැන්නෙන් එක්සිට් වෙලා අපි යනවා අම්බලන්ගොඩට. අපේ රිසෝට් එක තියෙන්නේ අම්බලන්ගොඩ. අපිට චෙක් ඉන් වෙන්න තියෙන්නේ උදේ 9ට. චෙක් අවුට් ටයිම් එක තියෙන්නේ හවස 5ට. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. දැන් අපි මේ ඉන්නේ අම්බලන්ගොඩ. ඉතින් අම්බලන්ගොඩ ඉඳන් චුට්ටක් යන්න ඕනේ අපේ රිසෝට් එකට. ඉතින් අපි දැන් රිසෝට් එකට යන ගමන් තමයි මේ ඉන්නේ. ජීවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යන හරියට මුදේ 9 වෙනකොට අපි රිසෝට් එකට ආවා. ඉතින් අපි දැන් රිසෝට් එකට යනවා මේ. ඔයගොල්ලන්ට පේන්නේ අපේ රිසෝට් එකේ. අපි දැන් ලොබි ඒරියා එකේ ඉන්නේ. කට්ටියත් එක්ක කතා කර ඉතින් ඉන්නවා. ජීවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා. කලකී දේවල් පමණක් පසුපසවාගේ දැනෙනවා සෙවනල්ලා. අපි මේ බලන් ඉන්න වෙල්කම් ඩ්‍රින්ක් එක දෙනකන් ඔන්න අපේ වෙල්කම් ඩ්‍රින්ක් එකත් සර්ව් කරනවා. අවුලක් නෑ ෂේප් රසයි ඒක. අපි දැන් අපේ රූම් එකට යමු. අපි හැමෝටම රූම් එකක් හම්බුණා. ඉතින් රූම් එකට ගිහින් අපි බෑග්ස් තියලා ඊට පස්සේ මොකද කරන්න කියලා බලමු. මේ තියෙන පූල් ඒරියා එක ඊටුවට වඩා පූල් එක නම් පොඩි. අපි ඒකට චුට්ටක් අවුලෙන් හිටියේ හැමෝම. ඔන්න දැන් ෆොටෝ ගන්න පටන් අරන් තියෙන්නේ. අපේ ෆොටෝග්‍රැෆර් ඉන්නවා. ෆොටෝග්‍රැෆර් එයා කැම් එකක් ගෙනත් තිබ්බා. ඉතින් එයා අපි හැමෝටම ඇති වෙනකම් ෆොටෝස් අරන් දුන්නා. ඉතින් ගියපු වෙලේ ඉඳන් ගෑනු ළමයින්ගේ වැඩේ පේලියට ඉඳගෙන ෆොටෝස් ගන්න එක තමයි. ජීවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා. ෆොටෝස් අරගෙන ඉවර වෙලා අපි කෙලින්ම චේන්ජ් කරගෙන පූල් එකට යන්න නැතුව බීච් එකට ආවා. ඉතින් බීච් එකට ඇවිල්ලා ඇති වෙනකන් අපි සෙල්ලම් කරා. දැන් නම් මේ අපි මේ ඉතින් කරන වැඩ තමයි. ඉතින් බීච් එක තිබ්බේ අපේ රිසෝට් එකකම ප්‍රයිවට් බීච් එකක් වගේ තිබුණා. පූල් එකට අපේ කට්ටිය ඉච්චර වැඩි කැමති වුණේ නැති නිසා අපි කෙලින්ම බීච් එකටම ඇවිල්ලා ගොඩාක් වෙලා මේ ගොඩාක් කවුරු තියෙන වෙලාවක් ඒකින් කිසිම ගානක් නැතුව අපි හැමෝම බීච් එකේ ඇති වෙනකන් සෙල්ලම් කරා නෑවා. මේ බීච් එකේ ඉන්නේ. අදත් ඔයා ගෙදර ඉන්නේ. එහෙනම් රමියා උතුර දකුණ යා කරමු වතාවක්. මා පොඩි ඉඩක් දියා මට මේක කියන්නම ඕන කතාවක්.
මේ විදියට පැය දෙක තුනක්ම අපි බීච් එකේ ඉඳලා රිසෝට් එකට ගිහින් ඊට පස්සේ අපි පූල් එකට ගියා. ඒකේ වීඩියෝස් නෑ මල් ළඟ. පූල් එකෙත් ඉඳලා අපි ඇවිල්ලා චේන්ජ් කරගත්තා. දැන් මේ අපි හැමෝම ඉන්නේ කට්ටියම චේන්ජ් කරගෙන ඉවර වෙනකන් ලන්ච් එකට යන්න. මං හිතන්නේ දැන් වෙලාවත් 2ට විතර වෙලා තිබ්බා. අපි පරක්කුයි ලන්ච් එකට. ඒත් ඉතින් හැමෝම ලෑස්ති වෙනකන් අපි ඉඳියා මෙන්න මේ විදියට. ඔන්න අපි ලන්ච් එකට ආවා. දැන් ඉන්නේ ලන්ච් එක රෙඩි වෙලා එනකන් අපේ ටේබල් එකට. කට්ටියත් එක්කම ඉතින් කතා කර කර ඉන්නවා. අද සීත සුළඟ මදහස නගන විට සිත කොළවුනිද මෙතරම් ඒ දැනුම හැඟුම අපි ඉස්සෙල්ලාම සුප් එකක් සර්ව් කරා. සුප් එක පම්කින් සුප් එකක්. ඒක රසයි. මට නම් ඒක රසට තිබුණා. සමහරක් අයට ඒක සෙට් උනේ නෑ. මට නම් ඒක ෂේප් ඇත්තටම අවුලක් නෑ. පම්කින් සුප් එක රසට තිබුණා මට. මගේ පාළු හිතට මනමාල කතා කියමින් මනමාල කතා. ලන්ච් අරන් ඉවර වෙලා අපි හැමෝම ආයි රූම් එකට ආවා. මේ විදියට හැමෝම එක්ක සින්දු දාගෙන චිල් එකේ ඉඳියා. ඉතින් මේ ටයිම් එක මට දැන් මතක් වෙනකොට ඇත්තටම හරිම සතුටුයි. අපි මේම ටයිම් එකක් ස්පෙන්ඩ් කරපු එක ගැන අපේ යාළුවොත් එක්ක. ඊට පස්සේ ඉතින් 4:00ට විතර අපි චෙක් අවුට් වෙන්න ලෑස්ති වුණා. මේ ටයිම් එකේ බීච් එක හරිම ලස්සනයි. අපි 5ට චෙක් අවුට් වෙන්න ඕනි. චෙක් අවුට් වෙන්න කලින් අපිට ටී එකක් හම්බුණා ස්නැක් එකක් එක්ක. ඒකත් අරගෙන ඊට පස්සේ අපි තව ෆොටෝස් අරගෙන චෙක් අවුට් වෙලා හොටෙල් එකෙන් දැන් අපි යන ගමන් ඉන්නේ ගෝල් ෆෝර්ට් එකට. ඇත්තටම අපි යන්න හිටියේ සන්සෙට් එක බලන්න. හැබැයි අපි චෙක් අවුට් වෙලා එනකොට 5:00 විතර වුණා. ෆෝර්ට් එකට අපි යනකොට ඒ නිසා කරුවල වැටිලා සන්සෙට් ටයිම් ඉවරයි. ඉතින් දැන් අපි මේ ෆෝර්ට් එකට යන ගමන් ඉන්නේ. ඔයගොල්ලන්ට පේන ගාලු කොටුව. මගේ ජීවිතේ මම ආසම වයිබ් එක මම හිතන්නේ මෙන්න මේ ගෝල් වල තියෙන වයිබ් එක. ගෝල් ෆෝර්ට් එකේ ස්ට්‍රීට් වල තියෙන වයිබ් එක පුදුම වයිබ් එකක්. මම මේ ගෝල් ෆෝර්ට් එන දෙවනි වතාව. ඉතින් මං ආසම ෆෝර්ට් එකේ ඇවිදින එක ස්ට්‍රීට් වල සන්සෙට් එක බලන්නත් මං ආසාවෙන් ඉඳියා. හැබැයි ඒක උනේ නෑ. අපේ ටයිම් එකත් එක්ක පොඩ්ඩක් මිස් වුණා. ඉතින් දැන් අපි යන් ස්ට්‍රීට් වල ඇවිදින්න. මේ විදිහට අපි ස්ට්‍රීට් වල ගොඩක් ඇවිද්දා. හැමෝටම ඉතින් මහන්සි අපි සෙල්ලම් කරලා බීච් එකේ. ඒත් ඉතින් ටිකක් හරි ඇවිදින්න ඕනි කියලා අපි ඇවිදලා ෆොටෝස් අරගෙන ඉතින් දැන් අපේ ගෙදර යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් ලස්සන දවසක් ලස්සනට ස්පෙන්ඩ් කරා. මතක ගොඩාක් මෙමරිස් ගොඩාක් එකතු කරගත්තා. අපි ආයෙමත් ට්‍රිප් එකක් යනවා කියලා අනිවාර්යෙන් හිතාගෙන ඊළඟ ට්‍රිප් එකක් ප්ලෑන් කරන ගමන් මේ විදියට ගෙදර එන්න පිටත් වුණා. Thanks for watching. Bye. පසුපසවාගේ තැනෙනවා සෙවනල්